වෘශ්චික ලග්නය. වෘශ්චික රැසින් උපන් ඔබට 2025 මාර්තු මාස 29 වෙනිදා සිදු වුණ සෙනසුරු මාරුවත් සමග ඔබට ඉදිරියට කොහොමද සුබද අසුබද යන්න අපි විමසා බලමු. වෘශ්චික රැසින් උපන් ඔබගේ ලග්නයෙන් පස්වැන්නට තමයි මේ සෙනසුරු ග්‍රහය පිවිසියේ. වසර 30කට පසුව ඔබට පසුගිය කාල පරිච්ඡේද පුරා පැවති දීපල ගේ දොර ප්‍රශ්න රැසක නිමාවක් ලෙසටත් මේ සෙනසුරු මාරුව සඳහන් කරන්න පුළුවන්. ප්‍රථමයෙන්ම මානසික සුවය අඩු වුණ මානසික සුවයට ගැටලු ඇති වෙච්ච කරුණු රැසක් ඔබට පසුගිය කාල පරිච්ඡේදයේ සිදු වුණා. ඒවට පිළියමක් ඒවට විසඳුමක් මේ කාලයේදී යම් ප්‍රමාණයකින් ඔබට ලැබෙනවා. ගෘහ ජීවිතය සම්බන්ධව කතා කිරීමේදී ඔබගේ දරුවන්ට පීඩා කරදර ගෙන දෙන්න පුළුවන්. පෙර සඳහන් කරාට ඔබට දීපල වගේ ප්‍රශ්නයක් නැවත වාරයක් මතුවෙන්නටත් ඉඩ තියෙනවා. ඒක ඔබගේ දූ දරුවන් හා සම්බන්ධ කරුණකින් වෙන්නටත් හැකියාව තිබෙනවා. ඒ හින්දා එවැනි කරුණවලදී ඔබ මේ වසර දෙකමාර ඉතාමත්ම සැලකිලිමත් වෙන්න. විවාහ දිවිය ගත කරන ඔබට සෙනසුරු තුන්වැනි දෘෂ්ටියෙන් ඔබට පස්වැන්නේ සිට විවාහය දකිනවා. ජීවිතේ බලාපොරොත්තුෙන් සිටින විවාහ ජීවිතය සම්බන්ධ දේවල් ඔබට ඉටු වෙන කාලයක්. එහෙත් සමහරක් වෙලාවට නොසිතූ මානසික පීඩාවක් වගේ දේවල් මතුවෙන්නට හැකියාවක් තිබෙනවා. ඉවසිලිවන්ත වෙන්න, කල්පනාකාරී වෙන්න, ප්‍රේම සම්බන්ධතා ගිලිහෙන්න බිඳවැටෙන්නට හේතු වන්නට පුළුවන්. දරුඵල සම්බන්ධ කටයුතු වලදී සැලකිලිමත් වෙන්න, විශේෂයෙන් වෘශ්චික රැසින් උපන් ඉපදිච්ච මේ වෙනකොට ගර්භණී බාතාවක් වශයෙන් සිටිනවා නම් ඔබ සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වෙන්න, වෛද්‍ය උපදෙස් ඉතාමත්ම හොඳින් පිළිපදින්න කියන කරුණ ඔබට මතක් කර සිටිනවා. රැකියාව සම්බන්ධව කතා කිරීමේදී පසුගිය පරිච්ඡේදයේ පැවති කටුකතා දුෂ්කරතා කීපයක් ඔබෙන් ගිලිහිලා යනවා. හැබැයි අමතක කරන්නට එපා බලාපොරොත්තු සහගත ඉලක්කවලට ඔබට යන්නට හැකියාව තිබෙන කාලයක්. ඒ හින්දා ඒවා කොහොම හෝ ජය ගන්න ඔබ මේ වසර දෙකමාර ඔබ අදිෂ්ඨාන කරගන්න කියන කරුණත් ඔබට මතක් කර සිටිනවා. අධ්‍යාපන සම්බන්ධව කතා කිරීමේදී අලසකම් බිඳවැටීම් වගේ දේවල් මතුවෙන්න පුළුවන්. රාහුත් සෙනසුරුත් මුල් කාල පරිච්ඡේදයේ ඔබගේ පස්වැන්න තුල රැඳී සිටිනවා. උත්සාහය උනන්දු වැඩි කරගන්න. ඔබට අධ්‍යාපනය කරන්න පුළුවන්. හැබැයි බාධක අලසකම් තමයි මම දකින්නේ. ඒ හින්දා ඒ දැඩි දුර්වලතා අවම කරගන්නට ඔබට හැකියාවක් තිබෙනවා. දැඩි උත්සාහය උනන්දුව කැපවීම වැඩි කිරීම තුල. සෞඛ්‍ය පැත්තෙන් කතා කිරීමේදී උදරාබාධ වගේ දේවල් මතුවන්නට පුළුවන්. නිසි වේලාවට ආහාර පාන ගන්නට අමතක කරන්නට එපා. ඔබ හෘද රෝග පීඩා විඳි වෘශ්චික රැසින් උපන් අයෙකු නම් මේ කාල පරිච්ඡේදය තරම් සාර්ථක වෙන්නේ නැහැ. තව ඒවා දුරදි යන්නට පුළුවන්. බඩපපුව, ඒ කියන්නේ උදරාබාධ, පපුව ආශ්‍රිත රෝග, හෘද රෝග වගේ දේවල් පෙන්වන හින්දා ඔබ සැලකිලිමත් වෙන්න. අනිවාර්යයෙන්ම ඔබට වෙන දේවල් මතුවන්නට පුළුවන්. ගර්භාෂයගත රෝග වගේ කාන්තාවන්ට ආවැනික රෝගත් වෘශ්චික රැසින් උපන් ඔබට මේ කාල පරිච්ඡේදයේ මතුවන්නට පුළුවන් සෙනසුරුගේ මාරුවත් සමගම. গুপ্ত මේ කටයුතු වල ජය ගන්න ඒවෙන් වාසනාව පෑදෙන කාලයක් විදිහට මේ කාලය ඔබට සඳහන් කරන්නට ඕන. ඉතින් අමතක කරන්නට එපා. පස්වැන්න තුල ඔබගේ සඳු ග්‍රහය උප්පත්ති කේන්දරයේ ඉන්නවනම් මේ සියලු දේවල් කන පිට හැරෙන්නට පුළුවන් දැඩි දුර්වලතා මතුවන්න පුළුවන් බවත් මතක් කරනවා. ඔබට පිළියම් වශයෙන් කුසල කර්ම කරන්නට මොනවද අවශ්‍ය කිව්වොත් අධ්‍යාපන බාධක උදෙසා ඝන දෙවියන්ට ඔබ දෙවියන් විශ්වාස කරන අයෙකු නම් নমස්කාර කරන්න පිහිට පතන්න. දුප්පත් අයට උදව් කරන්න හැකිතාක් ඔබට කැමැති කුසල කර්මයක් කරන්න. ඔබට ඒ රාෂ්ටකයක් ගත වෙනවා නම් ජම්මේ රාෂ්ටකයක් අමතක කරන්නට එපා. හැකිතාක් බෝධි පූජා තබන්න. ඒ වගේම තමයි බෝධි වන්දනාවන් කරන්න ඔබට සහනයක් ලැබෙනවා.